Hi guys, welcome back to my YouTube channel. අද vlog එකෙන් මං අරන් එන්න හිතුවේ කැනඩාවේ ලැවැන්ඩර් ගාඩන් එකක් බලන්න ගිය අපේ first time experience එක. ඇත්තටම අපි මේ ගමන ගියේ මට චූටි මැණිකව ලැබෙන්න ඉදිද්දි. Hi guys, welcome back to my YouTube channel. අද අපි ලැවැන්ඩර් ගාඩන් යන්න plan කරගත්තා. දැන් වෙලාව 12:48යි. අපි ලන්ච් එකත් පැක් කරගත්තා ගිහිල්ලා කන්න. ගිහිල්ලා එන අතරමඟදී වුඩ්ස්ටොක් වලට යන්න හිතන් ඉන්නවා. ඊට පස්සේ තමයි අපි ලන්ච් එක ගන්න හිතන් ඉන්නේ. පැයකමාරක ඩ්‍රයිව් එකක් තියෙනවා අපිට යන්න. අපි ඇපල් හිල් ලැවැන්ඩර් ගාඩන් තමයි යන්න හිතන් ඉන්නේ. ලන්ඩන් වල ඉඳලා පැයකමාරක ඩ්‍රයිව් එකක් තියෙනවා. නැතියදානේ. පැයකයි විනාඩි 20ක වගේ ඩ්‍රයිව් එකක් තියෙනවා. කිලෝමීටර් කීයක් තියෙනවද? කිලෝමීටර් 95ක් තියෙනවා. අපිට ලන්ඩන් වල ඉඳලා ඇපල් හිල් ලැවැන්ඩර් ගාඩන් එකට යන අතරමඟ වීඩියෝ කරන්නම්. ඇත්තටම මේ වීඩියෝ එක මම රෙකෝඩ් කරේ ලාස්ට් ඉයර් එකේ. ලාස්ට් ඉයර් එකේ මම රෙකෝඩ් කරපු වීඩියෝස් ඔක්කොම ඉක්මනටම ගේන්න මං හිතාගෙන ඉන්නවා. මොකද මට ඕන චූටි මැණිකත් එක්ක දැන් අපි ගත කරන ජීවිතේ ලස්සන වීඩියෝස් ඔයාලට අරගෙන එන්න. කලින් කිව්වත් වගේ අපි මේ යන්නේ ඇපල් හිල් ලැවැන්ඩර් ගාඩන් එකට. මේ වෙනකොට මම 5 months pregnant. ඉතින් ප්‍රෙග්නන්ට් වුණාම දන්නවනේ වොෂ්රූම් යන්න වෙනවා නිතරම. එක දිගට ට්‍රැවල් කරන්න අමාරුයි. ඒක නිසා අපි ටිම් එකක නතර කරා. ඔයාලා දන්නවනේ ඉතින් ටිම් හෝර්ටන්ස් කියන්නේ මේ ෆේමස් කොෆි ෂොප් එකක්. ලංකාවේ ඉතින් ගමේ හන්දියේ තේ කඩේ වගේ තමයි. මොකද ටීම්ස් තියෙනවා හැම සිටි එකකම හැම තැනම වගේ. අපි ටිම් එකට ආවා. ටිම් හෝර්ටන්ස් එකට අපිට වොෂ්රූම් යන්න ඕන කමක් තියෙනවා. අපි දැන් ටිම් එකට ආවා දැන්. ගොඩක් දෙනා ඉතින් මෙතනට එන්නේ කොෆි බොන්න වුණත් ගොඩක් ඩෝනට්ස් ජාතිත් මෙතන තියෙනවා. ටිම් බෝල්ස් කියන්නේ ඉතින් ගොඩක් ෆේමස් කෑමක් තමයි ටිම් එකේ. ඉතින් මෙතනින් මගේ යූෂුවල් බොස්ටන් ක්‍රීම් ඩෝනට් එකයි අපි දැනට කොෆි ගත්තා යන ගමන් බොන්න. කැනඩාවේ සමර් එකේදී හරිම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. සමර් එක විතරක් නෙවෙයි. වින්ටර් එක, ස්ප්‍රින්ග්, ෆෝල් මේ සීසන්ස් හතරම හරිම ලස්සනයි. කතාවෙන් කතාව පැයකමාරක ඩ්‍රයිව් එකකට පස්සේ අපි ආව ලැවැන්ඩර් ෆාම් එකට. මේ සමර් එකේදී ඔයාලා ලැවැන්ඩර් ෆාම් එකට යන්න හිතන් ඉන්නව නම් ලැවැන්ඩර් සීසන් එක තමයි මිඩ් ජූන් to මිඩ් ඕගස්ට්. අපි ලැවැන්ඩර් ගාඩන් ආවම බලමු ලැවැන්ඩර් තියද කියලා. ඔයාලා මේ සමර් එකේදී ලැවැන්ඩර් ෆාම් එකට යන්න හිතන් ඉන්නව නම් මං සජෙස්ට් කරන්නේ ජූලි මාසයේ මුල වගේ ගියා නම් හොඳයි කියලා. ඉතින් ලැවැන්ඩර් ෆාම් එකට එන්ටර් වෙනකොටම මේ වගේ ටිකට් කවුන්ට් එකක් තියෙනවා. අපිට per person $5 තමයි ගියේ.
අපි ලැවන්ඩර් ගාඩන් ආවා. දැන් ඉතින් ඇති තරම් ෆොටෝස් වීඩියෝස් ගන්න තියෙන්නේ. හිතුවට වඩා ලොකුයි. ඒ වගේම හරි සුවඳයි. මීමැස්ස ගොඩක් ඉන්නවා. හරිම සුවඳයි මෙතන. ලැවන්ඩර් ගාඩන් ඇවිල්ලා ඉන්නේ. පුදුම අවුවයි අද. හරි මහන්සි. මාර ටයර්ඩ්. අද ටෙම්පරේචර් කීයද? ටෙම්පරේචර් එක මම දන්න මාර 27ක්. මම හිතුවා ටෙම්පරේචර් එක 27ක් වගේ තමයි තියෙන්නේ. පුදුම මහන්සි. ෆොටෝස් වීඩියෝස් ගත්තා. ගොඩක් අය ඉතින් ලැවන්ඩර් ෆාම් එකකට එන පර්පස් එක ලස්සන ෆොටෝස් සහ වීඩියෝස් ගන්නනේ. අපිත් ඉතින් ඇති තරම් ලස්සන ෆොටෝස් නොයි වීඩියෝස් නොයි ගත්තා. මේ ලැවන්ඩර් ෆාම් එකේ ලැවන්ඩර් වර්ග ගොඩක් තියෙනවා. හැබැයි මම දැක්ක විදියට වයිට් ලැවන්ඩර් තිබුණේ හරිම පොඩ්ඩයි. මට ඔයාලට මුලින් කියන්න බැරුණානේ මේ ලැවන්ඩර් ෆාම් එකේ එන්ට්‍රන්ස් එකේ මේ වගේ ලස්සන ඇපල් ගස් ගොඩක් තියෙනවා. මං හිතන්නේ ඇපල් හිල් ලැවන්ඩර් ගාඩන් කියලා මේකට නම යෙදලා තියෙන්නේ ඒක නිසා. ඉතින් අපි අන්තිමට ගියා මේ ෆාම් එකේ ස්ටෝ එක බලන්න. මට ඉතින් ඒ ස්ටෝ එකට ගියාම නම් එන්න හිතෙන්නම නැහැ. මොකද ඒ ස්ටෝ එකේ ලැවන්ඩර් වලින් කරපු ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා. ලැවන්ඩර් බොඩි ලෝෂන්, ලැවන්ඩර් වලින් කරපු ක්‍රීම් වර්ග, සෝප්, ෂැම්පූ වර්ග, චොක්ලට්ස්, මම නොකියපු ගොඩක් දේවල් මේ ස්ටෝ එක ඇතුලේ තියෙනවා. මම ලැවන්ඩර් එකේ ලැවන්ඩර් වලින් හදන ලැවන්ඩර් ෆ්ලේවර්ඩ් චොක්ලට් එකක් ගත්තා. මේක $4යි උනේ. බලමු මේක රසද කියලා. මේක තමයි චොක්ලට් එක. ඉතින් අපි ලැවන්ඩර් ෆාම් එකෙන් පිටත් වෙලා ඊළඟට ගියේ වුඩ්ස්ටොක් වල තියෙන සවුත් සයිඩ් පාක් එකට. මේ පාක් එක ලන්ඩන් වල ඉඳලා කිලෝමීටර් 41ක දුරින් තමයි තියෙන්නේ. ඒ පාක් එක ඇත්තටම හරිම ලස්සන පාක් එකක්. මම ඒ ටික ඔයාලට ෆාස්ට් ෆෝවර්ඩ් කරලා දාන්නම්.
ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බෙනකන් අදට ගිහිල්ලා එන්නම්. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Thanks for watching.